කාන්තාවන් සමග ලිංගික සම්බන්ධ පවත්වන අයට මේ පුරුෂලින්ගේ ප්‍රශ්නය හින්දා ඇත්තට මේ කාන්තාව සතුටු වෙන්නේ නැත්තේ. මම නැත්තම් තෘප්තිමත් වෙන්නේ නැත්තේ. ඒ වගේම තමයි කාන්තාවන්ට ඇත්තටම මේ පුරුෂලින්ගේ ප්‍රමාණය කියන එක වැදගත්. ගොඩාක් වෙලාවට මේ පිරිමියාගේ මේ ලිංගික සම්බන්ධයක් පවත්වන්න තියෙන අරමුණ. එහෙම නැත්නම් ඒ අයගේ ඒකේ තියෙන ගෝල් එක තමයි ඕගසම් එක. එහෙම නැත්නම් සුරතාන්ත. කාන්තාවන්ගේ මේ ලිංගික සම්බන්ධයක් පවත්වනකොට ඒ පවත්වීමේ අරමුණ හැම විටම මේ ඕගසම් එක හෝ නැත්නම් මේ අපි කතා කරන සුරතාන්තය වෙන්නේ නැහැ. ඒ අය ලිංගික සම්බන්ධයකදී ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ගොඩාක් වෙලාවට තමන්ගේ මේ සමීපභාවය තමන්ගේ සහකරුවත් එක්ක තියෙන මේ රිලේෂන්ෂිප් එක එහෙම නැත්නම් අපි කියන ඉන්ටිමසි එක වැඩි කරගන්න, ඒ අයත් එක්ක ළඟින් ඉන්න, ඒ රිලේෂන්ෂිප් එක හොඳ අපි කියනවා ක්වොලිටි එකක්. එහෙම නැත්නම් අපි කියනවා හොඳ ගුණාත්මක බවින් වැඩි එකක් කරගන්න. මේ වගේ දේවල් තමයි ඒගොල්ලෝ ලිංගික සම්බන්ධයකදී බලාපොරොත්තු. කාන්තාවකගේ යෝනි මාර්ගයේ දිග උද්දීපනය නොවූ අවස්ථාවකදී අඟල් 3.5 වගේ තමයි වෙන්නේ. ඒක උද්දීපනය වෙච්ච අවස්ථාවකදී අඟල් 4 වගේ දිග තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. කාන්තාවන්ට මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැදගත්. ඔන්න ඔය මාතෘකාව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.